ගැහුවා ගෑහිලා අපි කතා කරන්නේ හරිද? ඔයගේ තාත්තා ගැහුවා ගෑහිල්ලෙන් තමයි ඔයා තාමද ගෙවල් අරගෙන තාත්තා ගැහුවා ගෑහිල්ල ජපාන් නැවුටි ගෙනකොට සෂිමි බාණ්ඩ කියලා තාත්තා නඩුව කරේ මම මහින්ද දේශක මහත්තයා නඩුව කරේ මම හරිද? නඩුව කරේ මම නැව් 7ක් බාණ්ඩ කියලා පගාගත්තේ ඔබතුමාගේ තාත්තා. ඒ තාත්තගේ සල්ලෙන් තමයි ඔබතුමාට මේ පාර්ලිමේන්තුව එලා තියෙන්නේ. ඒ ඉඳන් මුදල් වියදම් කරලා. ඒ ඉඳන් මල්ලි නිකන් බොරු මඩ ගහන්න එන්න එපා. මඩ ගහන්න බැරි මිනිස්සුන්ට. හරිද? තුට්ටු දෙකේ වැඩ කරලා තාත්තලාගේ සල්ලි වලින් පාර්ලිමේන්තුව ඇවිල්ලා මේ වගේ අවදානම් කතා කියන්න එපා. ඒ ඉඳන් මොකද්ද කිව්වේ? පිරිස කිව්වේ අවුරුදු 40කට බලය අරින්නේ නැහැ කියලා එතුමාලා ඒ ප්‍රකාශ කරේ. උත්තර දෙන්න වෙලා නැහැ නැත්නම් එක එකාට දෙනවා. මේ කතාව කරන්න ඉන්න වෙලාවක් නැහැ එක එකාට දෙන්න. ඉන්නේ ඔක්කොම පට්ට සෙට් එක හොරු. ඒ ඉඳන් එක එකාට වෙන වෙනම දෙන්න පුළුවන්. මහින්ද අයියා දැන් කෑ ගන්න එපා. ඔයාමගේ යාළුවා හරිද? අනිත් කටට කියන්නේ මණ්ඩලතුමා මේ හමුදා මූලස්ථාන කියලා මෙයාගේ නායකයා අද කියලා විවෘත කරන්න ඕන. මොකද කල්පනා කරයි. කතාව කරගෙන යන්න. ඔබතුමා කතාව කරගෙන යන්න එක පොයින්ට් ඕවර් එකක් නෙමෙයි. ඔබතුමා කතාව කරගෙන යන්න ඉස්සර. මගේ නම කිව්වා. හැබැයි මම මෙතුමාට කියනවා මෙතුමා මට දාන චෝදනා ඔප්පු කරගන්න. හැබැයි ඔබතුමා ඇලෝසියස් 47 වතාවක් කෝල් කරපු ගන්න අද නීතිපති දෙපාර්තමේන්තුවේ කොන්දමල දාලා. එන්න ඕන කෝල් එකක්. එන්න පුළුවන් නම් ගන්න. අධිකරණ තුනක් දානවා. දේශියාච්චිට ඉන්න දෙන්නේ නැහැ. ලැජ්ජ නැති තුට්ටු දෙකේ උන්. දේශියාච්චිට ඉන්න දෙන්නේ නැහැ. දේශියාච්චිට මැණික් මල්ලට දුන්නා. බැසිය දුන්නා ඉතුරු ටිකට. ගෝට දුන්නා ආස්‍යාත්‍රා වලට. පුතු ටික දුන්නා ඉතුරු ටිකනේ. ඒ හින්දා නෝන්නේ නැතුව ඉඳ ගන්න වයසේ පට්ට ඔරු වෙලා නිකන් කතා කරන්නේ නැතුව බෙල්ලේ දාගෙන වැල දාගන්න ඔය රතු පාට මේක. බෙල්ලේ දාගන්න වැල එන්නේ නැතුව බෙල්ලේ රතු පාට වෙන හැරියන්නේ නැහැ. කුරක් කන්නේ නෙවෙයි ඔක. ඔක බෙල්ලේ වැල දාගන්න කෙනාම බාලේ දාගන්නවා බෙල්ලේ වැල. ලැජ්ජාව කරපු හොරකමට. ඒ හින්දා තාත්තේ ගැව්වා පුතු ටිකක් ගැව්වා. ලැජ්ජ නැතුව තාත්තා කියලා මෙතන ඉඳවලා ලැජ්ජ නැව කතා කරන්න. නීති විද්‍යාලේ AC එක ඇතුලේ නීති